තෙරුවන් සරණයි. මම සෙනෙහසේ ආශ්‍රමයේ හාමුදුරුවෝ. මේ ඡායාරූපයේ දකින දෙපළ මා සිදු කරන කිරිසිහිනේට සදහම් මාවත වැඩසටහනට සම්බන්ධ වෙලා මේ දෙපළ පෞද්ගලිකව මාව මුණ ගැහිලා හරි වේදනාකාරී කතාවක් කියනවා. ඒ තමයි මේ දෙපළ විවාහ වෙලා දරුසුරතල් ප්‍රමාද නිසාවෙන් මොවුන්ගේ ජන්ම කේන්දර පරීක්ෂා කිරීමේදී මොවුන් දෙපළට දරුඵල නොමැති බව ඒ ජන්ම කේන්දර පරීක්ෂාවේදී සඳහන් වෙනවා. මේ දෙපළ බොහොම මේ කරුණ නිසා මානසිකව වැටිලා බොහොම දුක්බරව තමයි මා සිදු කරන ආශිර්වාද පූජා වැඩසටහනට සම්බන්ධ වෙන්නේ. ඉතින් මේ කතාව කියලා අවසන් වුණාට පස්සේ ඒ පිළිබඳව සඳහන් කරලා බුදුදහමත් ඒ වගේම කේන්දරය සම්බන්ධව යම් කෙටියෙන් දැනුවත් කිරීමක් කරලා මම මේ දෙපළට අභියෝගයක් බාර දෙනවා. ඒ තමයි පුළුවන් නම් ඒ කිව්ව දේ බොරු කරලා මට පෙන්වන්න කියලා. එහෙම කරන්න මම ඔබ දෙපළට ධර්මානුකූල මාර්ගෝපදේශකත්වයක් ලබා දෙනවා කියලා මේ දෙපළට අවශ්‍ය කරන සියලුම කායික පෝෂණය, මානසික පෝෂණය, ආධ්‍යාත්මික ශක්තිය ඇතුළු දරුසුරතල් ප්‍රමාදාය වෙනුවෙන් ලබා දෙන අවවාද අනුශාසනාවන් ලබා දෙමින් නිවැරදි මාර්ගෝපදේශකත්වයක් ලබා දෙනවා. මාස ගණනක් ගත වෙනකොට මේ දෙපළගේ සුභාරංචිය මට කතා කරලා කියනවා, අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ලබා දුන්නු මේ අවවාද අනුශාසන අනුව ගමන් කරපු නිසා උපදෙස් ඖෂධ ආහාර නිසාවෙන් මා මාතෘත්වය ඒ වගේම මාගේ ස්වාමියා පීතෘත්වය ලැබූ බව. ඉන් අනතුරුව මේ දෙපළ මා දුන්නු අවවාද අනුශාසනාවන් අනුව ඒ තම නිවසේදී මා පසුව ලබා දෙන අවවාද අනුශාසනා වත්පිළිවෙත් ඒ ආකාරයෙන් ඉටු කරලා මේ පින්තූරයේ දකින දරු පැටියා සමග වෙසක් පුර 15ක් පොහෝ දවසේ මාව මුණ ගැහිලා තුනුරුවන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරමින් දෙවියන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරගන්නට යෙදුණා. ඉතින් ඔවුන් විසින් ස්වර්ණමාලි සෑරජානන් වහන්සේ අභියස කිරිපිටි පූජාවන් පවත්වමින් ඒ වගේම සෙනෙහසේ ආශ්‍රමයේ දේව මන්දිරයේ දේවාශිර්වාදය ලබාගෙන ඒ අවස්ථාවේදී ගත්ත ඡායාරූපයක් අපි මේ ඉදිරිපත් කරලා තිබෙන්නේ. ඉතින් මේ වීඩියෝ එකේදී ඔබට විශේෂ කරුණක් සඳහන් කරන්නට අවශ්‍යයි. ඔබ සමහර වෙලාවට දරුසුරතල් ප්‍රමාද කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබේ හිතවත් කෙනෙක් දරුසුරතල් ප්‍රමාදව අනන්තවත් වේදනාවෙන් ඉන්න පුළුවන්. ඉතින් මේ දෙපළ කිරිසිහිනේ සැබෑ කරගන්නට යෙදුනේ ස්වර්ණමාලි සෑරජානන් වහන්සේ අභියස පැවැත්වූ පූජාවට සහභාගී වීමෙන්ම පමණක් නොවේ. මා දුන්නු අවවාද අනුශාසනා අනුගමනය කරමින් කිරිසිහිනේට සදහම් මාවත තුල නිවැරදිව ගමන් කිරීම තුලින් දුන්නු ආහාර පාන, ඖෂධ වර්ග, වත්පිළිවෙත්, අදිෂ්ඨාන ප්‍රාර්ථනාවන් නිවැරදිව අනුගමනය කරමින් කිරිසිහිනේ සැබෑ කරගෙන ඉන් අනතුරුව මාව දැනුවත් කරලා ඉන් අනතුරුවත් දුන්නු අවවාද අනුශාසනා පිළි අරගෙන ධර්මානුකූල මාර්ගෝපදේශකත්වයක් යටතේ කටයුතු කරලා තමයි මේ දෙපළ මහසෑයේ පූජාවට පැමිණෙන්නට යෙදුනේ. ඉතින් මෙතනදී අපි සිහිපත් කරන්නේ මහසෑයේ පූජාවක් පැවැත්වූ පමණින් කිරිසිහින සැබෑ වෙන්නේ නැහැ. ඒක මම හැම මොහොතකම හැමෝටම කියන කාරණාවක්. ඒ නිසා අපි මහසෑයේ අදිෂ්ඨානයක් කරනකොට, දේවතාරාධනාවක් කරනකොට ඒක නිවැරදි ආකාරයට වත්පිළිවෙත් කරලා අදිෂ්ඨාන කරලා අපි එහි පූජාව පවත්වන්නට ඕන. ඉතින් මේ මොහොතේදී අපි මේ කරුණ සිහිපත් කරන්නට යෙදුනේ බොහෝ දෙනා වැරදි මතයකින් සිටින නිසා. ඔවුන් හිතනවා විහාරස්ථානයක හෝ ආගමික ස්ථානයක බෝධි පූජාවක් පවත්වන, අටවිසි පූජාවක් පවත්වන, දේව පූජාවක් පවත්වන විදිහට මේ පූජාව පැවැත්වෙනවා ඇති කියලා. නමුත් එය නිවැරදි දෙයක් නෙමෙයි. ඒක වැරදි.
ඊට වඩා එහා ගිය අවවාද අනුශාසනා වත් පිළිවෙත් රාශියක් යටතේ දින ගණන් සති ගණන් මාස ගණන් කටයුතු සිද්ධ කරලා තමයි අවසාන මොහොතේදී මහසෑ රජාණන් වහන්සේ අභියස පැවැත්වෙන පූජාවට ඔවුන්ව සම්බන්ධ කරගන්නේ. මනම් ඔබ දරුසුරතල් ප්‍රමාදනම් ඔබත් ඒ වැරදි මතයේ සිටියා නම් ඒ වැරදි නිවැරදි කරගෙන මේ වැඩසටහන් වලට සම්බන්ධ වෙන්න අපිට කතා කරන්න ඕන. එහෙම නැතුව පූජාවට පමණක් සම්බන්ධ වෙලා ඔබේ කිරිසීනේ සැබෑ කරගන්නට අපහසුයි කියන කාරණාව ඔම කරුණාවෙන් සිහිපත් කරනවා. එසේ සිහිපත් කරමින් මේ දෙපළ ලද මේ ආශ්චර්යමත් වාසනාවන්ත පින්වන්ත පුණ්‍යමන්ත දරු පැටියාට කරදර බාධක දුරු වෙලා නිදුක් නිරෝගී වාසනාවන්ත ලස්සන දීප්තිමත් අනාගතයක් උදා වේවායි මා සෙනෙහසේ ආශ්‍රමයේ මිනිමින් ආශිර්වාද කරනවා. ඔබගේ ආශිර්වාදයේද මේ පුංචි දරු පැටියාට ලබා දෙන්න කියලා ශාසනාලයෙන් ඉල්ලා සිටිනවා. තෙරුවන් සරණයි.